හරිද? පුංචි නිවේදනයක් තියෙනවා. හරි ෂාහිද් උස්මාන් කොහෙද යන්නේ? මේ පැත්ත වැඩින් එනවා මේ පැත්තට යන්න ඔක්කොම ටික මෙහෙන් ගන්න බා වෙනවා. හරි මේ මෙතන ඉන්න ටික දීලා ඔහෙන් ගන්න බා. එපා පුතේ වන්දේ. මදින් අයින් වෙලා පාරෙන් ඉඩ දෙන්න. ඒතර අපිට මේ වැඩේ ඉක්මනට කරලා ටෝකන් ගත්ත ටික ආයෙ පිටත් කරලා මේ වැඩේ ගන්න පුළුවන්. ඉතින් තාමත් ආදරේ මතක් කරන්නේ ටෝකන් ගත්තා විතරක් ඉඳලා අනිත් අය ඔක්කොම පස්සට වෙන්න. ඒකලලා ළමයි கொஞ்சம் இடம் விட்டு நில்லுங்க. தயவு செய்து இந்த பிள்ளைகள் போகும்போது அவரோட பெற்றோர்கள் தயவு செய்து பின்னால் போயிடுங்க. அந்த பிள்ளைகளை அழைத்து செல்வதற்கு தயவு செய்து ඉංගල පොන් ඉංගල. ඔයාලට ටෝකන් දෙන්න ගන්න අධ්‍යය. ඒ වගේම තමයි ආයිබෝවන් වලකම් අස්ලාම් අලයිකුම්. මම හැමදාම ආදරය කරන ಜಾති ભેදයෙන් තොර ආගම් ભેදයෙන් තොර නාල්පිටියේ ජනතාවට අද දින මගේ ආරාධනය පිළිගෙන මෙතනට පැමිණීම ගැන මම පළවෙනිව ස්තුතිවන්ත වෙනවා. මගේ දිවියේ අද හරි වාසනාවන්ත දවසක්. මම තීරෝද රථයකින් මගේ රස්සාව පටන් අරගෙන බදාම අනලා මගේ රස්සාව පටන් අරගෙන මම රුපියල් 30කින් 25කින් වගේ සුළු වැටුපකින් මගේ රස්සාව පටන් අරගෙන මම අද මේ තත්ත්වයට ඇවිල්ලා මගේ ගැන හොඳට දන්නවා කිසිරි අයියා. ඒ වගේම අද දවස මම ආයිත් කියනවා මට හරි සතුටු දවසක්. මොකද මම පොඩියෙන් පටන් අරගෙන 200කින් 300කින් පටන් අරගෙන සපත්තු කුට්ටමින් කිසිරයත් එක දැන් වසර 15කට ඉඳලා ඉස්සල්ලා වැලිගොඩවත් ඉස්කෝලෙන් පටන් අරන් රමුපිටි ඉස්කෝලෙන් පටන් අරන් මේ තත්ත්වයට මට අද මාව ඉහළින්ම උසවා තැබුවේ. අද මට ව්‍යාපාර 7-8ක් තියෙනවා. හැබැයි දැනුත් කියන්න දයාබරම් මේ තාත්තේ මේ කිසිම ව්‍යාපාරයකින් මම කවදාවත් නරක විදිහට හම්බ කරන සල්ලි නැහැ. මොකද මේකේ හොරකම් කරපු සල්ලි නැහැ, කුඩු වික්ක සල්ලි නැහැ, ගංජා වික්ක සල්ලි නැහැ. මගේ ව්‍යාපාර තියෙන්න පුළුවන්. ඒ ව්‍යාපාරේ ස්වභාවය සාධාරණව කරන පුද්ගලෙක් මම. ඒ හින්දා තමයි මට මගේ දරුවෝ 5 දෙනා ඉන්නවා, මගේ බෑන්ලා 3 දෙනා ඉන්නවා. එතකොට මම ප්‍රමුඛ මගේ හැම වෙලාවෙම මට අතහිත දෙන මගේ ගමේ සහෝදරයෝ ටික ඉන්නවා. ඒ වගේ മന്ത്രിතුමාලා ටික ඉන්නවා. මගේ දයාබර බිරිඳ ඉන්නවා. ඉතින් දයාබර අම්මේ තාත්තේ දෙකේ ඉඳලා මේ වෙනකන් වෙලා ගියාට පොඩ්ඩක් සමා වෙන්න. දැන් නම් පොඩ්ඩක් අවුව ගතියත් අඩු වෙලා මම මේ පටන් ගත්ත ව්‍යාපාරේ ලබන වර්ෂයේ වෙනකොට තවත් පුළුවන් වුණොත් තමුන්නාන්සලා මට දෙන සහයෝගයේ මත මම මීට වැඩි යමක් කරනවා. මං හැම වෙලාවෙම හාල් කිලෝ එකේ ඉඳලා මම මිනිසුන්ට දීලා තිනවා. ඒ දීලා තියෙන සියලු දේවල් තමුන්නාන්සලා මට හම්බ කරලා දුන්න වච්චන් වලින් තමයි මම දුන්නේ. මේ කොට්ටාසේ ඡන්දේ 250කින් පරිදිච්ච පුජ්‍යලයා. ඊට පස්සේ නම කියන්න ඕනේ. ඉතින් මොකද මගේ හිටීපු මගේ නායකයා ගරු මහින්දානන්ද ඇමතුමා මාව
එකම ලයිස්තු මන්ත්‍රීවරයා හැටියට පත් කරා මේ අයිඩියස් කොට්ටාසේ. ඊට පස්සේ මම ඒ දේශපාලනය කරේ නෑ පටන් ගත්ත දවසේලා ගරු මැතිතුමනි මිනිස්සුත් එක්ක තමයි හිටියේ. ඊට පස්සේ මම ඔහොම ගිහිල්ලා මාස 18කින් 18කට ප්‍රථම එක් മന്ത്രി දුරයක ප්‍රසාදාසනය අරගෙන අපේ චමින්ද මන්ත්‍රීතුමයි තව ආශ්‍රම මන්ත්‍රීතුමයි ඉතුරු ටිකත් එක්ක එකතු වෙලා මම සභාව පිහිටුවා දැන් ගිය වර්ෂේ මාස 18කට පෙර. ඒ සභාව පිහිටලත් ගරු මැතිතුමනි කිසිරි අයියා එතකොට දරු චමින්ද මන්ත්‍රීතුමා ඔබ සභාපතිව දානවා කවදාවත් මම නගර සභාවේ දේශපාලනය කරේ නැහැ. එදා ඉඳලා අද වෙනකම් කිසි කෙනෙක්ගේ පක්ෂය හිවි නැහැ වැඩක් කරලා දෙන්න පුළුවන් නම්. ඉතින් ඒ කරලා මම අපි දේශපාලන ජීවිතේ අපි අපේ හිටපු නායකයා යම් යම් ප්‍රශ්න වලට මැද වුණා. එතුමාට ඉක්මන් සාධාරණයක් ලැබෙයි. නමුත් කෙසේ වෙතත් මැතිවරණය ආවා. මැතිවරණය එනකොට අද රටේ තියෙන බලගතුම පක්ෂය අද ගරු අනුර කුමාර දිසානායක මැතිතුමාගේ NPP එක. ඒක අපි ඒක නැහැ කියන්නේ. අපි දේශපාලන විවේචන නැහැ. එතුමාටත් මේ ආපදා අවස්ථාවේ රටට ආපදාවක් වෙච්චලාවේ ඒක निराකරණය කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මැතිවරණය ආවා. මැතිවරණය ආවට පස්සේ දයාබර අම්මේ තාත්තේ අපිට ඉල්ලන්න පක්ෂයක් තිබ්බේ නැහැ. අපි ගිහිල්ලා ස්වාධීන ටීම් එකක් දැම්මා. දැම්මට පස්සේ කට්ටිය අපිට අභියෝග කරා එක മന്ത്രി දුරයක් මේ කොට්ටාසනමෙන් දිනන්නේ නැහැ කියලා. හැබැයි මම මේ සියලු දෙනාට අභියෝග කරා මොන පක්ෂෙන් ඉල්ලුවත් මම ප්‍රමුඛ මගේ ටීම් එක නාලිපිටිය ජනතාව මට ආදරේ. නාලිපිටිය ජනතාවට මා විශ්වාසයි මාව ප්‍රමුඛ මගේ ටීම් එකට යම් සාධාරණයක් කරයි කියලා. කොට්ටාස 4ක් දිනපු එකම ලංකාවෙම ගත්තත් ස්වාධීන ටීම් එකකින් කොට්ටාස 4ක් හෝ 5ක් දිනපු එකම ටීම් එකේ ඉන්නේ ස්වාධීන ටීම් එක නාලිපිටිය. මොකද ඒ තරම් මේ නාලිපිටිය මිනිස්සු හොඳයි. ඒ තරම් මේ නාලිපිටිය මිනිස්සු අපිට ලෙන්ගතුයි. ಜಾති ભેද නැහැ, කුල ભેද නැහැ, ආගම් ભેද නැහැ. ඉතින් ඇත්තටම මම දැනුක් කියන්නේ මම මගේ පණට වැඩිය නාලිපිටිය මිනිස්සුන්ට ආදරේ. මම මගේ පණට වැඩිය ආදරේ. මම මේ හුළඟටත් ආදරේ. ඒ තරම් ආදරවන්ත මිනිස්සු ඉන්නේ මේ ගමේ. ආදරණීය මිනිස්සු ඉන්නේ. කිසිම දවසක මේ එන කිසි කෙනෙක්ගෙන් අහන්නේ නැහැ ඔයාගේ පක්ෂය මොකද්ද කියලා. පුළුවන් දේ කරලා දෙනවා. ඒක අදටත් එහෙමයි හෙටටත් එහෙමයි. ඒ වගේම තමයි අද දිනේ මේ කරතවිය සඳහා මම නාලපිටිය ආසන සංවිධායකතුමා වෙන සිරි සහෝදරයාට ආරාධනා කරා. එතුමාගේ දරුවගේ වැඩක් තියෙනවා කොළඹ කොයි ඉඳාවේ නැහැ. අලි සහෝදරයාට ආරාධනා කරා. ඉතින් අපි සුහඳත් එක්ක මේ වැඩේ කරන්නේ. ඒ වගේම තමයි මං අපිට ඔය කකුලෙන් අදින කට්ටියක් කියනවා අදින්න එපා කකුලෙන්. අපි ඔයාලා අපිට ඔයාලට අපෙන් කරදරයක් නැහැ. අපේ පාඩුවේ අපිට බෙක් කරගෙන යන්න දෙන්න. අපෙන් කරදරයක් නැහැ. අපි කාගෙන්වත් පරිගන්නේ නැහැ. ඉතින් වැඩි දුර කතා කරන්නේ නැහැ. අද දින අපි වෙනුවෙන් මේ වෙනුවෙන් අනිත් එක ගරු මැතිතුමනි මෙතන කවුරුත් නැති බැරි මිනිස්සු නැහැ. මේ මට ආදරය කර මිනිස්සු ඉන්නේ මම හැකියාවරින් මේ මිනිස්සුන්ට උදව් කරනවා. අදත් එහෙමයි හෙටත් එහෙමයි. මම නාලපිටියට ආදරේ